හොඳටම ප්‍රැක්ටිස් කරලා කට පාඩම් කරගෙන ගිහිල්ලා හොඳටම ප්‍රසන්ටේෂන් එක කරලා එනවා කියලා හිතනවාද ඔබ? එහෙම කළොත් හරිද? අපි බලමු. මම සිතාරා කළුආරච්චි. කතාවක් හරි ප්‍රසන්ටේෂන් එකක් හරි හොඳටම ලියාගෙන හොඳටම ප්‍රැක්ටිස් කරලා කට පාඩම් කර ගන්න. ඒකත් හොඳටම පාඩම් කරලා ගිහිල්ලා ප්‍රසන්ටේෂන් එක කළොත් ඔබ සාර්ථක වෙයිද? ඒක හොඳ අවබෝධයක් ඇති කරගත යුතු තත්ත්වයක් කියලායි මගේ හැඟීම. හොඳම කතාවක් ලියා ගන්නත් පුළුවන්. ඒක ඇත්තටම කටපාඩම් කරගන්නත් පුළුවන්. ඒක පාඩම් කරලා කියන්නත් පුළුවන්. හැබැයි ඒක ඇතුළේ තියෙන අවශ්‍යදායක තත්ත්වෙනුත් තියෙනවා. එකක්. ඔබ හොඳටම කටපාඩම් කරගෙන ගියත් අදාළ අවස්ථාවේදී ඇතිවෙන පසුබිම අනුව යම් වෙනස්කම් ඉදිරිපත් කිරීම තුළ කරන්න වෙනවා. උදාහරණයකට අපි හිතමු ඔයාගේ ප්‍රසන්ටේෂන් එක රැකියාවට අදාළ එකක් කියලා. ඒ කතාව ඇතුලේ ඔයාට ආමන්ත්‍රණය කරන්න නැත්නම් ඇඩ්‍රස් කරන්න යෝජනා වෙලා ඉන්න ඉහළ නිලධාරීන් හදිසියෙම වෙනස් වෙනවා. මාරු වෙනවා. එහෙම වුණොත් ඔයා අනිවාර්යෙන් අපහසුතාවයට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි. ඔයා පාඩම් කරපු කොටසින් මිදෙන්න ඔයාට යම් වෙලාවක් ගත වෙනවා. ඒක හරියම අපහසු තත්ත්වයක්. ඒ වගේම ඔයා පාඩම් කරගෙන හෝ ආයාසයෙන් ධාරණය කරගෙන ඉන්න ඔයාගේ කතාව ඉදිරිපත් කිරීම අදාළ අවස්ථාවට අනුව නැවත සකස් කර ගැනීමට යාම නිසා ඔබ නොසන්සුන් වෙනවා. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. එතකොට ප්‍රසන්ටේෂන් එක ගැන ඔයාගේ අවධානය බෙදෙනවා. තවත් කාරණයක් ඔයා පාඩම් කරගත් කතාව ඉදිරිපත් කරනකොට වචනයක් හරි වාක්‍යයක් හරි වාක්‍ය ඛණ්ඩයක් හරි අමතකුනොත් අනිවාර්යෙන් ඔබ අතිශය අපහසුතාවයට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබ අසමත් වුණා කියන හැඟීම ඔයාව යටපත් කරගන්නවා. අමතකුණු කොටස හිතට දැඩිව වද දෙන්න පටන් ගන්නවා. ඒක හොයාගන්න ඔයාට ආපහු මහන්සි වෙන්න වෙනවා. ඒක මතක් වෙනකම්ම වෙනත් දේවල් කිය ඉන්නත් ඔයාට සිද්ධ වෙනවා. ඒක ඊටාම බරපතල තත්ත්වයක්. ඒතර වගේ කතාවත් දිග්ගැස්සෙනවා. අමතර කාලයක් ඒ වෙනුවෙන් බෑ වෙනවා. ඒක අනතුරුදායක නැද්ද? තවත් අතකට කටපාඩම් කරලම සූදානම් වුණාම එහි සජීවී බව සහ ප්‍රබෝධය අතුරුදහන් වෙන්නත් පුළුවන්. එහි ඇති සියුම් අභියෝගාත්මක බව ගිලිහුණාමත් ඒක අති සාමාන්‍ය වෙනවා. ඒකත් අවශ්‍යයක්. කතාවක් ප්‍රසන්ටේෂන් එකක් කරන්න තියෙනකොට අධික විශ්වාසයත් අවශ්‍යයි. එතකොට ඔයාගේ ඉදිරිපත් කිරීම ගැන ඔයාට තියෙන අධික විශ්වාසය නිසා එහි ඇති අභියෝගය ඔබ නොසලකා හැරිනවා. එහෙම නොසලකා හැරියහම වරදින්න තියෙන ප්‍රවණතාවය වැඩි. මොකද ඔයා ඒ ගැන පූර්ණ අවධානයෙන් මිදිලා ඉන්න නිසා. මේ විදිහට බැලුවාම කටපාඩම් කරලා ප්‍රසන්ටේෂන් එකක් හෝ කතාවක් ඉදිරිපත් කරන එක අවදානම් සහිතයි. ඒ වගේම අසමත් වීමේ ප්‍රවණතාවයකුත් තියෙනවා. එහෙනම් පාඩම් කරන්න, ප්‍රැක්ටිස් කරන්න කියලා කියන්නේ මොනවද එහෙම කරන්න තියෙන්නේ කියලා ඔබට හිතෙනවද? එහෙමයි. පාඩම් කරන්න, ප්‍රැක්ටිස් කරන්න, හැබැයි කටපාඩම් කරන්න, කටපාඩමින් මතක තියාගෙන ඉදිරිපත් කරන්න ඔයා ඉන්නවා නම් තමයි වැඩි හොඳ. එතකොට අපි සූදානම් වෙන්න ඕනේ කොහොමද? පෝඩියම් එකක නම් ඉන්නේ පොඩි සටහනක් තියාගන්න එක වැරද්දක් නෙවෙයි. හැබැයි වචනෙන් ලියා ගන්නවට වඩා ෂෝට් ෆෝම් එකෙන් තරු ලකුණින් අදාළ ප්‍රධාන කරුණු ලියා ගන්න. එතකොට මතකය ආවර්ජනය කරලා අවශ්‍යම ටික ඉදිරිපත් කරන්න පුළුවන්. අන්න ඒ සඳහා තමයි ඔබ ප්‍රැක්ටිස් කරන්න ඕනේ. තරු ලකුණින් සටහන් කරගත් කරුණු වලට ඔයා එකතු කරන කොටස, දත්ත, තොරතුරු තමයි ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒවා මතකයේ තියාගන්න. ඔයාගේ ඉදිරිපත් කිරීම සඳහා පූර්ණ අවධානය යොමු කරන්න. එතකොට ඔයාගේ සම්පූර්ණ ශක්තිය ඒ වෙනුවෙන් වැය කරන්න ඔයාට පුළුවන්කම ලැබෙනවා. අන්න ඒ වෙලාවේ තමයි සියුම් අභියෝගයක් ඔයාට දැනෙන්න පටන් ගන්න. ඒකෙන් ඔයාව තව දුරටත් මේ වැඩේටම කනෙක්ට් කරලා නැත්නම් සම්බන්ධ කරලා තියා ගන්නවා. ඒ සම්බන්ධතාවය නිසා ඔයාට වෙනත් අනවශ්‍ය දේ ගැන අවධානය ඇති වෙන්නේත් නැහැ. ඒ වගේම ඔබේ ඉදිරිපත් කිරීම නිදහස්ව ගලාගෙන යන්න නම් පැහැදිලිවම ඒ කනෙක්ෂන් එක සම්බන්ධියාව වැදගත්. ඔයාට රිලැක්ස් වෙන්න වගේම ඔයාගේ ප්‍රසන්ටේෂන් එක සජීවී බවින් යුක්ත වීමට මේ නිදහස් හැඟීම කටපාඩමක් එක්ක බැඳිලා නෙවෙයි ඉන්නේ කියන හැඟීම ඊටාම වැදගත්. මේ ගති ස්වභාවයන් එකම දවසකින් පුරුදු පුහුණු වෙන්න ඔබට බැරි වෙයි. හැබැයි පොඩි කාලයක් ප්‍රැක්ටිස් කරන්න මම වග කීමෙන් කියන්නේ මේ වැඩේ සාර්ථක වෙනවාමයි. මේ වගේ ඔබේ සංවේදන හැකියාව ස්මාර්ට් කරගෙන ජීවිතය අලුත් කරගන්න කමියුනිටි ක්‍රාෆ්ට් by සිතාරා සබ්ස්ක්‍රයිබ්